මගේ යහළුවනේ සුබ දවසක්. ඔන්න එහෙනම් යාළුවනේ අදත් ඔබට මගේ YouTube channel එකෙන් ඔබට අවශ්‍යම කරන පාඩමක් අද ඔබට මම ගෙන එන්නේ. ඉතින් හොඳට මතක තබා ගන්න මේ පාඩම මුල සිට අවසානයේ තෙක් හොඳට නරඹන්න. ඊට පස්සේ අවශ්‍ය කරන තැන් ඔබ සටහන් කරගන්න. මම එහෙම කියන්නේ අවශ්‍ය ප්‍රධාන කොටස් මෙහි මුල සිට අවසානයේ දක්වා අතරමැදත් ඔබට දකින්නට ලැබෙනවා. ඉතින් හොඳට මේ පාඩමට සවන් දීලා ඔබේ JLPT N5 කඩේම ජය ගන්නට පාඩම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ පාඩමේදී ඔබට JLPT N5 කඩේමට අවශ්‍ය කරන ව්‍යාකරණ මොනවද කියලා ඔබට උගන්වනවා. ඒ වගේම තමයි වාක්‍ය භාවිතයෙන් මෙය ඔබට විස්තරාත්මකව ඔබට මම කියලා දෙනවා. එසේනම් මගේ ආදරණීය යහළුවනේ ඔබ තවමත් මගේ Samurai Language Com කියන channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරොත් ඔබට අලුත් වීඩියෝ එකක් ආපස්සෙන්ම දැනගන්නට පුළුවන්. තවද මේ වීඩියෝ යාළුවන් අතරෙත් බෙදා හදා ගන්න අමතක කරන්න එපා. like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් පාඩමට යමු. පළමු ව්‍යාකරණය තමයි නරු කියන ව්‍යාකරණය. තේරුම තමයි බවට පත් වෙනවා. අපි බලමු මේ නරු කියන ව්‍යාකරණය භාවිතා කරන ආකාරය කොහොමද කියලා. නාම පදය සමග නි නරු එකතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා ඊ නාම විශේෂණ පද සහ නාකුරෙන් ඉවර වෙන නාම විශේෂණ පද දෙවර්ගයක් තියෙනවා. එහි ඊ නාම විශේෂණ පදවල ඊ අකුර ඉවත් කරලා කු නරු කියන ශබ්දය එකතු කරනවා. ඊට පස්සේ නානාම විශේෂණ පදවල නා අකුර ඉවත් කරලා නි නරු බවට පත් වෙනවා. අපි බලමු උදාහරණ බලද්දී ඔයගොල්ලන්ට පැහැදිලි කොහොමද මේ ව්‍යාකරණය දෙන්නේ කියලා. කියෝවා අත්සුකු නරියෝදා. කියෝවා අද අත්සුයි කියන ඊ අකුර අත්සුයි කියන ඊ නම් විශේෂ පදේ ඊ අකුර ඉවත් කරලා කු නරු යෝදා කියලා එකතු කරන්න පුළුවන්. අද රශ්නීය දවසක් වෙයි කියන අදහස තමයි මේ. අපි යමු දෙවෙනි වාක්‍යයට. ඔසකුනරු මයනි ගක්කෝනි කෛරිතායි. ඔසකුනරු ඔසොයි කියන්නේ පරක් වෙනවා. ඔසකුනරු මයනි පරක් වෙන්නට කලින් ගක්කෝනි කෛරිතායි ඉස්කෝලේට යන්න ඕනි කියන අදහස තමයි කියවෙන්නේ. තුන්වෙනි වාක්‍යය බලමු. මොත්තෝ ත්‍රියකුනරු තමෙනි බෙන්කියෝ ස්ථායි. මොත්තෝ ගොඩාක් සියොයි කියන්නේ ශක්තිමත් වෙනවා. අපි එතකොට දන්නවා ඊ අකුර ඉවත් කර කුනරු කියන දෙයකට වෙනවා. එතකොට ත්‍රියකුනරු තමෙනි බෙන්කියෝ ස්ථායි. ගොඩාක් ශක්තිමත් වෙන්නට ගොඩක් පාඩම් කරන්න ඕනේ කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. ඒතකොට පැහැදිලි වෙනවා මේ නරු කියන පදේ භාවිත කරන ආකාරය. දෙවෙනි ව්‍යාකරණය මදා තේරුම තමයි තාම නැහැ. අපි බලමු භාවිත කරන ආකාරය. මදා කියන ව්‍යාකරණයේ සමග ක්‍රියාපදයට තෙනයි කියන පදේ එකතු කරලා හදා ගන්න පුළුවන්. ඊළඟ බලමු මදා කියන පදේ සමග ක්‍රියාපදයට තේ ඉනයි කියන පදේ එකතු කරලා හදා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් එක තමයි මදා කියන පදේ ව්‍යාකරණයත් ක්‍රියාපදයට තේ ඉමසෙන් කියන නැත යන අදහස භාවිත කරලා වාක්‍යයක් ගොඩනගා ගන්න පුළුවන්. අපි බලමු පළවෙනි වාක්‍යය. මිසු ඕ නොන්ද ඊයේ මදා නොන්දේ මසෙන්. අහනවා කවුරු හරි වතුර බිව්වද කියලා. මෙයා කියනවා නෑ බිව්වේ නෑ කියලා. ඊළඟට බලමු කොනෝ ඒගා මදා මිතේ ඉමසෙන්. මේ චිත්‍රපටිය තාම බලලා නෑ කියන අදහස තමයි කියවෙන්නේ. නිහොන් නිවා මදා ඉචිදෝමෝ ඉත්තේ ඉමසෙන්. ජපානයේට එක සැරයක්වත් තාම ගිහිල්ලා නෑ කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා මේ මදා කියන පදයට එකතු වෙන ක්‍රියාපදේ ඊට පස්සේ තේ නයි තේ ඉනයි තේ ඉමසෙන් කියන නැත යන අදහස එකතු කරන පද සමග මෙම මදා කියන පදේ භාවිතා වෙනවා. ඉතින් ඕගොල්ලෝ හොඳට මේ වාක්‍ය බලලා මේක කොහොමද නිර්මාණය වෙන්නේ කියලා බැලුවොත් පැහැදිලි වෙයි කොහොමද මදා කියන පදේ භාවිතා වෙන්නේ කියලා. තුන්වෙනි ව්‍යාකරණය මෝ. මොකද කළේ තේරුම තමයි මොකද කළේ නැත්නම් මොකක්ද කළේ කියන අදහස කියවෙන ව්‍යාකරණ පදේ. බලමු භාවිතා කරන ආකාරය. මෝ ක්‍රියාපදයේ මස්තා කියන පදේ එකතු කරලා අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඊළඟ තමයි මෝ ක්‍රියාපදයේ තා කියන අතීත කාලයෙන් ඉවර වෙන තා එකතු කරලා කොහොමද අපි යම්කිසි වාක්‍යයක් ගොඩනගා ගන්න කියන එක මේ මෝ කියන තවත් පැහැදිලි කරනවා නම් ක්‍රියාව සම්පූර්ණ කළායයි
කියවෙන ව්‍යාකරණයක් තමයි මෝ කියන පදය. ඉතින් අපි බලමු වාක්‍ය කොහොමද කියවෙන්නේ කියලා. මෝ බෙන්කියෝ සිමස්තකා පාඩම් කරලා ඉවරද? ඊට පස්සේ දෙවෙනි වාක්‍යයෙන් බලමු මෝ හිරුගුවන් ඕ තබෙමස්තකා. එතකොට මේදී ඔබට පැහැදිලි වෙනවා ඇති කියන්නේ කලින් ඉඳලා කරගෙන ආපු ක්‍රියාවක් ඉවරද කියලා අහන ආකාරය තමයි මේ මෝ කියන පදේ භාවිතා කිරීමෙන් කියවෙන්නේ. මොකද කළේ? ඒ කියන්නේ ඉවරද? ඒ කියන්නේ ක්‍රියාවක් කරලා ඉවරද කියන අදහස තමයි මේදී කියවෙන්නේ. තුන්වෙනි ව්‍යාකරණය අපි බලමු. වාක්‍ය බලමු. මෝ සිගතෝ සිමස්තකා වැඩ කරලා ඉවරද? තාමත් වැඩ කරනවද නැත්තම්? කලින් කරගෙන ආපු වැඩේ කරලා ඉවරද කියලා ඇවිල්ලා අහනවා වගේ අදහසක් තමයි මේ කියවෙන්නේ. ඒක ඔබට පැහැදිලි ඇති මේ වාක්‍ය කියවීමේදී මේ මෝ කියන පදේ කොහොමද යොදාගන්නේ කියලා. හතරවෙනි ව්‍යාකරණය තමයි තා කොතෝගා ආරු. තේරුම තමයි මීට පෙර කර තිබේද? අපි බලමු භාවිතා කරන ආකාරය. අතීත කාල ක්‍රියාපදයේ සමග කොතෝගා ආරු කියන පදේ එකතු කරලා අපිට වාක්‍යයක් ගොඩනගා ගන්න පුළුවන්. බලමු අපි වාක්‍ය කොහොමද ගොඩනගන්නේ කියලා. පළවෙනි වාක්‍යය තමයි කොන හොන් යොන්ද කොතෝගා ආරු. පළවෙනි වාක්‍යයෙන් කියවෙන්නේ මේ පොත කියවලා තියෙනවද? කියන්නේ කලින් යමක් කරලා තියෙනවද කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. කොනෝ මේ පොත කියවලා තියෙනවද? අපි බලමු දෙවෙනි වාක්‍යය. නිහොන්නි ඉත්තකොතෝගා ආරු ජපානයට ගිය අවස්ථා තියෙනවද? ගිහිල්ලා තියෙනවද මීට පෙර කියන අහනවා. ඊට පස්සේ බලමු තුන්වෙනි වාක්‍ය. සකුරසන්වා ශ්‍රී ලංකා කොතෝබා ඕ ස්කත්ත කොතෝගා අරු. සකුර මහත්මිය ශ්‍රී ලංකාවේ වචන භාවිතා කරලා තියෙනවද කියන අහන වාක්‍යයක් තමයි මේ කියවෙන්නේ. ඒතර ඔබට පැහැදිලිව ඇති අතීත කාලයේ ක්‍රියාවක් සිදු කළාද? ඒ අතීත කාලයේ යම්කිසි ක්‍රියාවක් කරලා තියෙනවද කියන අදහස තමයි මේ තකොතෝගා අරු කියන ව්‍යාකරණයෙන් කියවෙන්නේ. නිහොන්නි ඉත්තකොතෝගා අරු ජපානයට ගිහිල්ලා තියෙනවද කියලා අහනවා. ඉතින් මේ විදිහට තමයි මේ කොතෝගා අරු කියන ව්‍යාකරණය භාවිතා කරන්නේ. ඊළඟට පස්වෙනි ව්‍යාකරණය තමයි තෝ ඔමොයිමස්. තේරුම මම හිතනවා. මෙහිදී යම්කිසි ක්‍රියාවක් අපි ජජ් කරනවා, හිතනවා. යම්කිසි ක්‍රියාවක් මේ කියන්නේ අපි ඍණාත්මක විදියට හිතනවා කියන තේරුම තමයි මෙහිදී තවදුරටත් පැහැදිලි කිරීමෙන් අපි පැහැදිලි වෙන්නේ. ඉතින් මෙහිදී තෝ කියන පදය එකතු කරලා ඔමොයිමස් කියන පදය සමග මේ තෝ ඔමොයිමස් කියන ව්‍යාකරණය ගොඩනගා ගන්නවා. අපි බලමු වාක්‍ය වලින් කොහොමද කියවෙන්නේ කියලා. කියෝ යුකිගා ෆුරුතෝ ඔමොයිමස්. අද හිම වැටෙයි කියලා හිතනවා. මේක ජජ් කරන ආකාරය තමයි තෝ ඔමොයිමස් හිතනවා කියන තේරුම තමයි මෙහින් කියවෙන්නේ. දෙවෙනි වාක්‍ය බලමු. කරේවා සින්දතෝ ඔමොයිමස්. ඔහු මරුණා කියලා හිතනවා. කියන අතීතයේ යම්කිසි දෙයක් අතීතයේ වුණා කියලා මම හිතනවා. ජජ් කරනවා. දැකලා නැහැ නමුත් හිතනවා. තෝ ඔමොයිමස් කියලා මේ ව්‍යාකරණය යොදාගන්නේ මේ විදිහට තමයි. බලමු තුන්වෙනි ව්‍යාකරණය. අස්ත අමේගා ෆුරණයි තෝ ඔමොයිමස්. හෙට වැස්ස වහින්නේ නැති වෙයි කියලා තමයි මම හිතන්නේ කියන අදහස තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. එතකොට ඔබට පැහැදිලිව ඇති තෝ ඔමොයිමස්. තෝ කියන උපකාරක අකුර සමග ඔමොයිමස් කියන මේ ව්‍යාකරණය යොදා ගන්න. තෝ ඔමොයිමස් කියලා. එතකොට හැදෙනවා. එතකොට ඔබට පැහැදිලි ඇති කොහොමද මේ ව්‍යාකරණය යොදාගන්නේ කියලා. ඊළඟට 6 වෙනි ව්‍යාකරණය. තරිතරි. මේ තේරුම තමයි ක්‍රියාවන් දෙකකට වඩා කිරීමේදී මෙම තරිතරි කියන පදේ භාවිතා කරනවා. අපි බලමු කොහොමද භාවිතා කරන්නේ කියලා. ඔබට පැහැදිලි ඇති මේ භාවිතා කරන ආකාරය මම මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. ක්‍රියාපද නාම පද. ඒ වගේම තමයි නා අකුරින් ඉවරන නාම විශේෂණ පද සහ ඊ අකුරින් ඉවරන නාම විශේෂණ පද තමක මෙම තරිතරි කියන ව්‍යාකරණ පදේ භාවිතා කරනවා. අපි බලමු වාක්‍ය කොහොමද ගොඩනගන්නේ කියලා. වතශිව අරුකත්තරි හසිත්තරි සුරුකොතෝගා සුකිදෙස්. මෙහි කියවෙන්නේ මම ඇවිදින්න දුවන්න කැමති කියන අදහස තමයි මෙහි කියවෙන්නේ. දෙවෙනි වාක්‍ය බලමු. කිනෝවා වතශිව ගක්කෝ ඉත්තරි සූපානි ඉත්තරි සිමස්තා. ඊයේ මම පාසල් ගියා ඒ වගේම සුපර් මාකට් එකට ගියා කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. අපි බලමු තුන්වෙනි වාක්‍යය මොකක්ද කියලා. කොනෝ කබාන් ඕකිකත්තරි ඔමොකත්තරි සුරු කබාන්. මේ බෑග් එක විශාලයි. ඒ වගේම තමයි බරයි කියන අදහස තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. ඒකට පැහැදිලිව ඇති ක්‍රියාපදයක් කොහොමද භාවිතා කරන්නේ, නාම පදයක් කොහොමද භාවිතා කරන්නේ සහ
නාම විශේෂණ පදයක් එකතුවෙන් මේ තරි කියන ව්‍යාකරණය කොහොමද යොදාගන්නේ කියන එක පැහැදිලි ඇති. 6 වෙනි ව්‍යාකරණය බලමු මොකක්ද කියලා. තෝ ඊමස් තේරුම තමයි කියලා කියනවා, කතා කරනවා කියන අදහස තමයි මේ තෝ ඊමස් කියන ව්‍යාකරණ පදයෙන් කියවෙන්නේ. භාවිතා කරන ආකාරය බලමු. තෝ කියන උපකාරක පදයයි ඊමස් කියන පදයයි එකතු වෙලා තමයි තෝ ඊමස් කියලා නිර්මාණය වෙන්නේ. අපි බලමු වාක්‍ය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. වතසිවා සුසිකිතෝ ඊමස් මම මට කියන්නේ සුසුකි කියලා කියන අදහස තමයි මේ කියවෙන්නේ. තෝ ඊමස් කියලා කියනවා යමක් යම්කිසි ආකාරයෙන් තක්සේරු කිරීමක් තමයි මේදී කියවෙන්නේ. දෙවෙනි වාක්‍යය බලමු. ගෝහන් ඕ තබෙරුමයිනි ඉතදකිමස් තෝ ඊමස්. කියන්නේ කෑම කන්නට පෙර ජපන් ජාතිකයන් ඉතදකිමස් කියලා කියනවා. කියන තමයි මෙහින් කියවෙන්නේ. තුන්වෙනි ව්‍යාකරණය බලමු. තුන්වෙනි වාක්‍යය බලමු. කොනෝ තබෙමොනෝවා සුසීතෝ ඊමස්. මේ කෑම වර්ගයේ මේ කෑම ජාතියේ සුසී මේවට කියන්නේ සුසී කියලයි කියන යම්කිසි දෙයක් තක්සේරුවක් කරනවා, යම්කිසි පෙන්වා දීමක් කිරීමක් කරනවා මේ තෝ ඊමස් කියන ව්‍යාකරණ පදේ. ටිකට ඒකේ තේරුම තමයි කියලා කියනවා, කතා කරන ඔබට පැහැදිලි ඇති කොහොමද තේරුම මොකද්ද කොහොමද යොදාගන්නේ කියලා. මේ ව්‍යාකරණය. 7 වෙනි ව්‍යාකරණය තමයි තෝ ඔනජි. තේරුම තමයි සමානයි. මෙහි භාවිතා කරන ආකාරයේ දේවල් දෙකක් සමාන කිරීම සඳහා යොදා ගන්නවා. මෙම තෝ ඔනජි කියන පදය. අපි බලමු කොහොමද මේ තෝ ඔනජි කියන ව්‍යාකරණය භාවිතා කරන්නේ වාක්‍ය එක්කලා කියලා. පොඩ්ඩක් බලමු පළවෙනි වාක්‍ය මොකක්ද කියලා. කොනෝ හොන්තෝ ඔනජි හොන් ඕ කයිමස්තා. මේ පොත වගේ සමාන පොතක් මම මිලදී ගත්තා. කියන්නේ මේ පොත හා සමාන පොතක් මිලදී ගත්තා කියන අදහස තමයි මේ කියවෙන්නේ. ඕ කයිමස්තා හොන්තෝ ඔනජි. ඊළඟ බලමු දෙවෙනි වාක්‍යය. කොනෝ පසකොන් උචිනෝ පසකොන්තෝ ඔනජි. කියන්නේ මේ කම්පියුටර් එක අපේ ගෙදර තියෙන කියන්නේ අපේ කම්පියුටර් එක හා සමානයි කියන අදහස තමයි මේ කියවෙන්නේ. බලමු තුන්වෙනි වාක්‍යය මොකක්ද කියලා. කොනෝ බුන්කා බොකුනෝ කුනිතෝ ඔනජි බුන්කා දෙස්. කොනෝ බුන්කා මේ සංස්කෘතිය මගේ රටේ සංස්කෘතිය හා සමානයි. සමාන සංස්කෘතියක් කියන තමයි මෙම වාක්‍යයෙන් කියවෙන්නේ. කොනෝ බුන්කා. බුන්කා කියන්නේ සංස්කෘතිය. බොකු කියන්නේ මගේ මම කියන අදහස. නොකුනිතෝ ඔනජි බුන්කා දෙස්. සමාන සංස්කෘතියක් කියලා තමයි කියවෙන්නේ. ඊළඟ බලමු 8 වෙනි ව්‍යාකරණය. යොරි. තේරුම තමයි වඩා කියන අදහස. භාවිතා කරන ආකාරය. පහතින් පෙන්වලා දීලා තියෙනවා. පොඩ්ඩක් ඔබ අධ්‍යයනය කරන්න. එතකොට මෙහිදී කියවෙන්නේ සංසන්දනය කිරීමක්, විස්තර කිරීමක් කිරීමයි මේ යොරි කියන ව්‍යාකරණය භාවිතා කිරීමෙන් සිදුවන්නේ. අපි බලමු වාක්‍ය කියවපුවම ඔබට පැහැදිලි වෙයි කොහොමද මේක යොදාගන්නේ කියලා. පළවෙනි වාක්‍යය. ඇමරිකාව නිහොන් යොරි ඕකි. කියන්නේ ඇමරිකාව ජපානයට වඩා විශාලයි. යොරි ඕකි නිහොන් යොරි ඕකි කියන ආකාරයෙන් තමයි යොදාගන්නේ. දෙවෙනි වාක්‍යය බලමු. කොතොෂිනෝ නත්සුවා සකුනෙන්නෝ නත්සියොරි නගයි දෙස්. මේ වසරේ ගිම්මහනය ගිය අවුරුද්දේ ගිම්මහනයට වඩා දිගුයි කියලා තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. කොතොෂිනෝ නත්සුවා සකුනෙන්නෝ නත්සියොරි නගයි දෙස්. තුන්වෙනි වාක්‍යය බලමු. සුෂීවා තෙම්පුරා යොරි තකයි දෙස්. කියන්නේ සුෂී කියන කෑම ජාතිය තෙම්පුරා කියන කෑම ජාතියට වඩා මිල අධිකයි කියන අදහස තමයි අධිකද කියන අදහස තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. එතකොට ඔබට පැහැදිලිව ඇති මේ යොරි කියන පදය ඊතර එදිනදා ජීවිතයේ භාවිතයට ගන්නවා. ඉතින් ඔබත් හොඳට පුරුදු වෙන්න කොහොමද යොදාගන්නේ කියන එක. ඊළඟ ව්‍යාකරණය තමයි නකුච්චා එකේනයි. කල යුතු වෙනවා. තවත් විදිහට කිව්වොත් යම්කිසි ක්‍රියාවක් කිරීමේ අවශ්‍යතාවය යුතුයි කියන අදහස මේ නකුච්චා එකේනයි කියන ව්‍යාකරණයෙන් කියවෙන්නේ. අපිට භාවිතා කරන ආකාරය පහතින් මම සඳහන් කරලා තියෙනවා පැහැදිලිව. ඉතින් ඒ විදිහට ඔබ භාවිතා කිරීමට හුරු වෙන්න. ඒ දැනගත්තොත් ඒ දැනගැනීම පමණක් ඔබට වැදගත් මෙම විභාගයේදී. ඉතින් අපි බලමු කොහොමද මෙම නකුච එකනයි කියන ව්‍යාකරණය යොදාගන්නේ කියලා වාක්‍ය කියවීමෙන් අපි බලමු. පළවෙනි වාක්‍යය.
තබෙන කුචා එකෙනයි. කන්න අවශ්‍යයි. අනිවාර්යෙන් කන්න නැතුව ඉන්න බෑ. කෑම කන්නට අවශ්‍යයි කියන අදහස තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. දෙවෙනි වාක්‍යය බලමු. තෙරේබියෝ මිනකුචා එකෙනයි. රූපවාහිනියේ නැරඹිය යුතුයි. නැත්නම් අපි තවත් විදිහට කිව්වොත් මේ බලන්න නැතුව ඉන්න බෑ. අනිවාර්යෙන් බලන්න අවශ්‍යයි කියන අදහස තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. තුන්වෙනි වාක්‍යය තෙගාමියෝ කකෙනකුචා එකෙනයි. මෙහි කියවෙන්නේ ලියුමක් ලිවිය යුතුයි කියන අදහසයි මේ කියවෙන්නේ. ලියන්න නැතුව ඉන්න බෑ. අනිවාර්යෙන් ලියන්න ඕනේ අවශ්‍යතාවයක් නිසා මේක ලියන්න ඕනේ කියන අදහස තමයි මෙහෙන් කියවෙන්නේ. කල යුතුයි. නකුචා එකෙනයි. ඕනම ක්‍රියාවක් ඔබට මේ විදිහට භාවිතා කරන්න පුළුවන් මේ ව්‍යාකරණ යොදාගෙන. 10 වෙනි ව්‍යාකරණය තමයි නකුතෙමෝ ඊදෙස්. තේරුම තමයි අවශ්‍ය නැත. තවත් විදිහට කිව්වොත් මේ ක්‍රියාවක් යම්කිසි දෙයක් කිරීමට අවශ්‍ය නැත කියන අදහස් තමයි මේ නකුතෙමෝ ඊදෙස් කියන ව්‍යාකරණයෙන් කියවෙන්නේ. භාවිතා කරන ආකාරය පැහැදිලිව ඔබට යටින් මම සඳහන් කරලා තියෙනවා. අධ්‍යයනය කරලා බලන්න. ඉතින් අපි බලමු මේ නකුතෙමෝ ඊදෙස් කියන ව්‍යාකරණය භාවිතා කරන්න කොහොමද කියලා වාක්‍ය අධ්‍යයනයෙන්. අනතවා ඊයේනි කොනකුතෙමෝ ඊදෙස්. කියන්නේ ඔබ ගෙදර ආවෙ නැතුණාට කමක් නැහැ කියන අදහස තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. කොනකුතෙමෝ ඊදෙස්. ඊට පස්සේ දෙවෙනි වාක්‍ය බලමු. දෙන්වා ඕ සිනකොතෙමෝ ඊදෙස්. කියනවා ඔබ දුරකථනයෙන් ඇමතු වෙන්න තුනට කමක් නැහැ. ඒ කියන්නේ අවශ්‍ය නැහැ කියන අදහස තමයි මේන් කියවෙන්නේ. නකුතෙමෝ ඊදෙස්. දෙන්වා ඕ සිනකුතෙමෝ ඊදෙස්. බලමු තුන්වෙනි වාක්‍යය. කියුනි කොනකුතෙමෝ ඊදෙස්. කියන්නේ හදිස්සිය ආවෙ නැතුණාට කමක් නැහැ කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. කියුනි කොනකුතෙමෝ ඊදෙස්. හදිස්සියේ එන්න අවශ්‍යතාවයක් නැහැ කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. එතකොට පාසයෙන් ඔබට මේ ව්‍යාකරණයත් උදා ගන්න ආකාරය පැහැදිලි ඇති. ඊළඟ ව්‍යාකරණය තමයි ගා හොෂි. යමක් අවශ්‍යයි. තවත් විදිහට කිව්වොත් යමක් කිරීමට අවශ්‍යයි කියන අදහස් තමයි මේ ගා හොෂි කියන ව්‍යාකරණයෙන් කියවෙන්නේ. භාවිතා කරන ආකාරය පැහැදිලිවම ඔබට යටින් සඳහන් කරලා තියෙනවා. නාම පදයක් සමග ගා හොෂි කියන පද එකතු වෙන්නේ. අපි බලමු ව්‍යාකරණ කොහොමද ගොඩනගන්නේ කියලා. කරේගා හොෂි. ඔහු අවශ්‍යයි. මට ඔහු අවශ්‍යයි කියන අදහස් වගේ තමයි කියවෙන්නේ. කරේගා හොෂි. මිසුගා හොෂි. මිසුගා හොෂි. කියන්නේ වතුර අවශ්‍යයි. මට වතුර අවශ්‍යයි කියන අදහස තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. තුන්වෙනි වාක්‍ය මොත්තෝ තස්කෙතේ හොෂි. ගොඩක් උදව් කරන්න අවශ්‍යයි කියන තේරුම තමයි මෙහින් කියවෙන්නේ. මොත්තෝ කියන ගොඩක් තස්කෙතේ හොෂි. උදව් කරන්නට අවශ්‍යයි. හොෂි කියන එක ඔබට පැහැදිලිව ඇති කොහොමද භාවිතා කරන්නේ කියලා. ත හොෂි නාම පදයක් සමග ගා හොෂි මොත්තෝ තස්කෙතේ හොෂි මිසුගා හොෂි කරේගා හොෂි අනෝශිකතෝගා හොෂි විදිහට අනෝමනෝගා හොෂි කියන විදිහට අපිට මේ ක්‍රියාපද මේ ව්‍යාකරණ පදේ භාවිතා කළ හැකියි. ඊළඟ ව්‍යාකරණේ මශෝකා. මේ තේරුම තමයි කරන්නද නැත්නම් උදව් කරන්නද කියන අවස්ථාවල භාවිතා කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කියව shall I කියන වචනේ තේරුම තමයි මෙහිදී කියවෙන්නේ. ඔබට මෙම මශෝකා කියන ව්‍යාකරණේ භාවිතා කරන ආකාරය මම යටින් පැහැදිලි කරලා තියෙනවා. අන් අයට උදව් කිරීමට පොරොන්දු වන විට මෙම ව්‍යාකරණේ භාවිතා කරනවා. අපි බලමු කොහොමද වාක්‍යවලදී මෙම ව්‍යාකරණේ භාවිතා කරන්න කියලා. පළවෙනි වාක්‍යය තමයි ඔමෝයිදෙස් මොචිමශෝකා. තේරුම තමයි බරයි. ඔබට රැගෙන යන්නට මම උදව් කරන්නද කියන අදහස තමයි මේ කියවෙන්නේ. ඔමෝයිදෙස් බරයි. මෙහි රැගෙන යන්නට මේ අරගෙන යන්නට මම ඔබට උදව් කරන්නද මොචිමශෝකා කියලා මෙහින් කියවෙන්නේ. දෙවෙනි වාක්‍යය තෙත්සදයි මශෝකා. කියන්නේ උදව් කරන්නද නැත්නම් උදව් කරමුද කියන අදහස් තමයි මේ කියවෙන්නේ. තෙත්සදයි මශෝකා. උදව් කරන්නද කියන අදහස් තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. තුන්වෙනි වාක්‍යය චොත්තෝ යසුබිමශෝකා. පොඩ්ඩක් විවේක ගමුද කියන අදහස් තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. ඔබට පැහැදිලි ඇති මේ මශෝකා කියන
කරන්නද කියන අදහස ඇති ව්‍යාකරණය යොදාගන්නේ කොහොමද කියලා. ඊළඟ ව්‍යාකරණේ ගා අරිමස්. තේරුම තමයි යමක් තියෙනවා කියන අදහස භාවිතා කරන ආකාරය මෙහිදී භාවිතා කිරීමට යොදා ගන්න ව්‍යාකරණය. ගා අරිමස් කියන පදයයි. මේ භාවිතා කරන්නේ යමක් තිබෙනවා යයි පෙන්වා දීමට භාවිතා කරනවා. අපි බලමු ව්‍යාකරණ යොදා ගැනීමෙන් කොහොමද මේ ව්‍යාකරණය යොදාගන්නේ කියලා. ගා අරිමස් කියන ව්‍යාකරණය යොදාගන්නේ කොහොමද කියලා. පළවෙනි ව්‍යාකරණය. සුකියනෝයේ හොන්ගා අරිමස්. මේසෙ උඩ පොත් තියෙනවා. හොන්ගා අරිමස්. දෙවෙනි වාක්‍ය කුරුමානි ඉසුගා අරිමස්. මෝටර රථයේ පුටුවක් තියෙනවා කියන අදහස තමයි යමක් තියෙනවා කියන අදහස තමයි හින් කියවෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි වාක්‍ය බලමු. ඔකනගා අරිමස්. සල්ලි තියෙනවා, මුදල් තියෙනවා කියන අදහස තමයි මේ කියවෙන්නේ. එතකොට ඔබට පැහැදිලිව ඇති ගා අරිමස් කියන ව්‍යාකරණය යොදාගන්නේ යමක් තියෙනවා කියන එක පැහැදිලි කරන්නට. එතකොට මේ පදේ නිතරම භාවිතා වෙන නිසා මේ ව්‍යාකරණ නිතර භාවිතා කරනවා. අපි දන්නවා ජපන් භාෂාව භාවිතා කරනකොට මේ ගා අරිමස් කියන ව්‍යාකරණය හොඳට භාවිතා වෙන නිසා ඔබට සාමාන්‍යයෙන් මේ ඉතාමත්ම පහසු ව්‍යාකරණයක් මතක තබා ගැනීමේදී විභාගයට ඉතාමත්ම වැදගත් වෙනවා. සරලව මෙම ව්‍යාකරණය. ඊළඟ ව්‍යාකරණය තමයි මසෙන්කා. මසෙන්කා කියන්නේ කරමුද නැත්තම් නැද්ද කියන අදහස. මෙහිදී යම්කිසි ක්‍රියාවක් අපි අහනවා කෙනෙකුගෙන් අපි කරමුද කියන අදහසින් මේ ව්‍යාකරණය යොදාගන්නේ. මසෙන්කා කියන අදහස. නැත්තම් නැද්ද කියන want you කියන අදහස ගොඩනැගීමට භාවිතා කරන ව්‍යාකරණය. අපි බලමු භාවිතා කරන ආකාරය. යමක් එකතු වෙලා කරමුද යන්න අහන්නව තමයි මේ ව්‍යාකරණය භාවිතා වෙන්නේ. බලමු වාක්‍ය වලින් කොහොමද මේ ව්‍යාකරණය පැහැදිලි කරන්නේ කියලා. ඉච්ඡොනි නොමිමසෙන්කා. එකතු වෙලා බොමුද? බොන්න කැමැතිද කියන අදහස තමයි මේ නොමිමසෙන්කා කියන වාක්‍යයෙන් කියවෙන්නේ. මසෙන්කා එකතු වෙලා බොන්න බැරිද? එකතු වෙලා බොමුද? කැමැතිද කියන අදහස තමයි මෙහිදී කියවෙන්නේ. බලමු දෙවෙනි වාක්‍යය. ඉච්ඡොනි ගක්කොනි ඉකිමසෙන්කා. එකට ඉස්කෝලේට යන්න එන්න බැරිද? නැත්තම් යමුද කියන අදහස තමයි මේ ඉච්ඡොනි ගක්කොනි ඉකිමසෙන්කා කියන වාක්‍යයෙන් කියවෙන්නේ. ඔබට පැහැදිලි ඇති මේ මසෙන්කා කියන ව්‍යාකරණයේ යෙදෙන ආකාරය. තුන්වෙනි වාක්‍යය කොහොමද කියලා අපි බලමු. ඔචාෝ සුකුත්තේ කුරමසෙන්කා. මට තේ එකක් හදලා දෙන්න බැරිද කියන අදහස නැත්තම් නැද්ද කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. ඊළඟ ව්‍යාකරණය තමයි නොදේ. හේතුව නිසා කියන තේරුම තමයි මේ නොදේ කියන ව්‍යාකරණයෙන් කියවෙන්නේ. භාවිතා කරන ආකාරය ඔබට පැහැදිලිව මම සඳහන් කරලා තියෙන භාවිතා කරන ආකාරය ක්‍රියාපද, නාමපද, ඊට පස්සේ ඊ නාම විශේෂණ පද, ඊට පස්සේ නා නාම විශේෂණ පද තමග මේ නොදේ කියන ව්‍යාකරණය යොදා ගන්න ආකාරය පැහැදිලි කරලා තියෙනවා. අපි බලමු කොහොමද ව්‍යාකරණ වලදී මේක යොදාගන්නේ කියලා. පළවෙනි වාක්‍යය. අමේගා ෆුත්තකිත නොදේ කසා ඕ කයිමස්තා. වහින්න පටන් ගත්ත නිසා මම කුඩයක් මිලදී ගත්තා කියන අදහසයි මෙහින් කියවෙන්නේ. ෆුත්තකිත නොදේ වහින්න පටන් ගත්ත නිසා කියන අදහස, වැස්ස පටන් ගත්ත නිසා කියන අදහස. ඊට පස්සේ දෙවෙනි වාක්‍ය බලමු. කසයෝ හීතේ කිත නොදේ කයිසානි ඉකිනකත්තා. කියන්නේ හේමිරිස්සාව හැදුන නිසා මට වැඩට යන්න බැරි වුණා. කාර්යාලයට යන්න බැරි වුණා කියන අදහස තමයි මෙහි කියවෙන්නේ. තුන්වෙනි වාක්‍ය මෝ ඔසොයි නොදේ ඉකිනි ඉකිමෂෝ. දැනටමත් පරක්කුයි. අපි ස්ටේෂන් එකට යමු කියන අදහස් තමයි තුන්වෙනි වාක්‍යයෙන් කියවෙන්නේ. ඔසොයි නොදේ පරක්කු නිසා එකින් ඉකිමෂෝ. ස්ටේෂන් එකට යන් කියන අදහස් තමයි හින් කියවෙන. ඔබට පැහැදිලි ඇති මේ නොදේ කියන ව්‍යාකරණය භාවිත කරන්නේ කොහොමද කියලා. ඊළඟ ව්‍යාකරණය තමයි යා. මෙහි තේරුම තමයි සහ කියන අදහස. භාවිතා කරන්නේ කොහොමද කියලා බලමු. නාම පදයයි යා කියන උපකාරක පදයයි සමග තවත් නාම පදයක් එකතු වෙමින් තමයි මේ යා කියන ව්‍යාකරණය භාවිතා වෙන්නේ. අපි බලමු ව්‍යාකරණය කොහොමද පැහැදිලි වෙන්නේ කියලා මේ යා කියන ව්‍යාකරණය. පළවෙනි ව්‍යාකරණය තමයි සුකියනෝ ඔයනි හොන්යා පෙන්නදෝගා හරිමස්. මේසෙ උඩ පොත් ඒ වගේම පෑන් තියෙනවා කියන අදහස් තමයි කියවෙන්නේ. සහ පෑන් තියෙනවා කියන අදහස් තමයි මෙහින් කියවෙන්නේ.
හොන්යා පෙන්නදෝගා අරිමස්. අවසානයේදී තවත් පැහැදිලිකමක් කරන්න ඕන නදෝගා අරිමස් කියන නදෝගා කියන පදේ නදෝ කියන පදයක් මේ වාක්‍යවලදී එකතු වෙනවා. අමතර දැනුමක් විදිහට ඔයාලා මතක තියාගන්න. දෙවෙනි වාක්‍යය තමයි ෆුකුරෝනෝ නකා කොත්සුරියා තබිමුනෝ නදෝගා අරිමස්. පැක් එකේ බෙහෙත් ඒ වගේම කෑම වර්ග තියෙනවා කියන අදහස් තමයි කෑම ಜಾති තියෙනවා කියන අදහස් තමයි කියන්නේ. එතකොට මෙහිදී කොත්සුරියා තබිමුනෝ බෙහෙත් සහ කෑම කියන අදහස් තමයි මෙයින් කියවෙන්නේ. තුන්වෙනි වාක්‍ය කොනෝ මිසේ ඔසකයා තබකෝ නදෝගා උත්තේ ඉමසෙන්. මේ කඩේ මත්පැන් සහ දුම්වැටි විකුණන්නේ නැහැ කියන අදහස් තමයි මෙහින් කියවෙන්නේ. ඔසකයා තබකෝ නදෝගා උත්තේ ඉමසෙන්. ඊළඟ ව්‍යාකරණය තමයි මදා. මේ තේරුම තමයි තාවම කියන අදහස. තවත් විදිහට කිව්වොත් යම්කිසි ක්‍රියාවක් තාම ඉවර වෙලා නැහැ කියන අදහස භාවිතා කරන්නට යොදාගන්න ව්‍යාකරණය තමයි මේ මදා කියලා කියවෙන්නේ. අපි බලමු භාවිතා කරන ආකාරයත් ඔබට තියෙනවා පැහැදිලිව මදා කියන පදයේ සමග ක්‍රියාපද එකතු වෙලා නිර්මාණය වෙන්නේ. බලමු වාක්‍ය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. මදා ගෝහන් ඕ තබෙතේ ඉමසෙන්. තාම කෑම කාලා නැහැ කියන අදහස තමයි කියවෙන්නේ. දෙවෙනි වාක්‍යය බලමු. කොනෝ මිසේනි මදා ඉත්තකොතෝගා නයි. මේ කඩේට තාම මම ගිහිල්ලා නැහැ කියන අදහස් තමයි හින් කියවෙන්නේ. තුන්වෙනි වාක්‍යය බලමු. මදා ඉචිදමෝ කයිගයිනි ඉත්තකොතෝගා නයි. තාම එක සැරයක්වත් මම පිටරට ගිහිල්ලා නැහැ කියන අදහස් තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. කියන්නේ මදා කියන ව්‍යාකරණ භාවිත කරන විදිය ඔබට පැහැදිලි ඇති. තාම යම්කිසි ක්‍රියාවක් කරලා නැහැ කියන අදහස් තමයි මේ ව්‍යාකරණයෙන් කියවෙන්නේ. ඒකට ඔබටත් ක්‍රියාපද භාවිත කරලා මේ මදා කියන පදේ එකතු කරලා ඉස්සරහට ඔබට මේ විදියට වාක්‍ය නිර්මාණය කරන්නට පුළුවන්. මදා කිතකොතෝගා නයි, මදා ඉත්තකොතෝගා නයි, මදා අසොන්දකොතෝගා නයි විදියට ඔබට තාම මම සෙල්ලම් කරලා නැහැ, මම කියලා නැහැ කියන අදහස භාවිත වෙන විදියට වාක්‍ය ගොඩනගා ගන්නට පුළුවන්. ඊළඟ ව්‍යාකරණය තමයි තෙමෝ ඊදෙස් කළ හැකි. මෙහි භාවිතා කරන විදිය පැහැදිලි කරොත් යම්කිසි ක්‍රියාවක් කිරීමට අවසර ගැනීමක්. නැත්තම් යම්කිසි ක්‍රියාවක් කිරීමට අවසර ගන්නද කියන අහන්න තමයි මේ ව්‍යාකරණය යොදාගන්නේ. එතකොට අපි යම්කිසි අවස්ථාවකදී අවධානය දිනා ගන්නටත් මෙම තෙමෝ ඊ කියන තෙමෝ ඊදෙස් කියන ව්‍යාකරණය යොදා ගන්නවා. අපි බලමු භාවිතා කරන ආකාරවල පැහැදිලිව ඇති. මම ලියලා තියෙනවා සඳහන් කරලා තියෙනවා. අපි බලමු වාක්‍ය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. පළවෙනි වාක්‍යය ගෝහන් ඕ තබෙතමෝ ඊදෙස්. ඔබට කෑම කන්න පුළුවන් කියන අදහස් තමයි හින් කියවෙන්නේ. දෙවෙනි වාක්‍යය තමයි තෙරේබියෝ මිතමෝ ඊදෙස්. ඔබට ටීවී බලන්න පුළුවන් කියන අවසරය තමයි මෙහි ලබා දෙන්නේ. තුන්වෙනි වාක්‍යය බලමු ගක්කෝ ඕ ඉත්තෙමෝ ඊදෙස්. පාසල් යන්න පුළුවන්. කියන්නේ අවසර ලබා දෙනවා. පාසලට යන්න පුළුවන්. ඒතකොට මෙහිදී ඔබට පැහැදිලිව ඇති තෙමෝ ඊදෙස්. යමක් ඔබට කරන්න පුළුවන් කියන අදහස. කළ හැකි කියන අදහස තමයි මෙම ව්‍යාකරණයෙන් කියවෙන්නේ. තබිතමෝ ඊදෙස්, අසන්දමෝ ඊදෙස්, ඊට පස්සේ කකිතමෝ ඊදෙස්, යොන්දෙමෝ ඊදෙස් යන ආකාරයෙන් මෙම ව්‍යාකරණය ඔබට වාක්‍යවලදී යොදාගත හැකියි. ඊළඟ ව්‍යාකරණය තමයි මෝ. කියන්නේ දැනටමත්. කියන්නේ තවත් පැහැදිලි කරොත් යම්කිසි ක්‍රියාවක් කරලා ඉවරයි කියන අදහස ප්‍රකාශ කිරීමේදී මේ මෝ කියන ව්‍යාකරණය යොදා ගන්නවා. භාවිතා කරන ආකාරය සම්පූර්ණ කළ ක්‍රියාවක් විස්තර කිරීම තමයි මේක යොදා ගන්න කියන එක තමයි මේදී භාවිතා කිරීමේදී සිදුවන්නේ. බලමු වාක්‍ය මොනවද කියලා. පළවෙනි වාක්‍ය වතසුවා මෝ ස්තේතා. මම දැනටමත් දැන සිටියෙමි. දැන සිටියා කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. දෙවෙනි වාක්‍ය දැනටමත් සහෝදරයෙක් නැත, නැත්තම් දැනටමත් සහෝදරයා නැති වුණා කියන අදහස් තමයි මෙහිදී කියවෙන්නේ, මේ වාක්‍යයෙන් කියවෙන්නේ. තුන්වෙනි වාක්‍ය රීනසන්වා මෝ සිකෙන්නෝ කෙතා. රීනා මහත්මිය දැනටමත් විභාගයේ සමත් වී ඇත කියන අදහස් තමයි මේ කියවෙන්නේ. ඒතකොට දැනටමත් කියන ව්‍යාකරණ ඔබට පැහැදිලිද කොහොමද යොදාගන්නේ කියලා අපි බැලුවොත් වතසිවා මෝ ස්තේතා. දැනටමත් මම දැනගෙන හිටියා කියන අදහස. දැනටමත් කියන අදහස් තමයි මේ ව්‍යාකරණයෙන්
කියවෙන්නේ. උරවට පැහැදිලි වෙති කොහොමද මේ ව්‍යාකරණය භාවිතා කරන්නේ කියන ආකාරය ඕගොල්ලොත් පුරුදු වෙන්න. මෝ දැනටමත් මෝ තබෙතා මෝ ඉත්තෙතා මෝ කයිත්තා කියන ආකාරයෙන් ක්‍රියාපද භාවිතයෙන් මෙම ව්‍යාකරණය යොදා ගන්න. ඊළඟ ව්‍යාකරණය තමයි නකෙරෙබා නරිමසෙන් යුතුයි අනිවාර්යෙන් කළ යුතුයි කියන අදහස් තමයි මෙහෙන් කියවෙන්නේ. භාවිතා කරන ආකාරය තමයි කතෘ යම්කිසි ක්‍රියාවක් කළ යුතුව තිබෙනවා කියන තේරුම තමයි මේ නකෙරෙබා නරිමසෙන් කියන ව්‍යාකරණයෙන් කියවෙන්නේ. අපි බලමු වාක්‍ය භාවිතයෙන් කොහොමද මෙය පැහැදිලි වෙන්නේ කියලා. පළවෙනි වාක්‍ය බියෝ ඉන්නි කිනකෙරෙබා නරිමසෙන්. රෝහලට යා යුතුයි කියන අදහස තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. කිනකෙරෙබා නරිමසෙන්. දෙවෙනි වාක්‍ය මයිනිචි ගක්කෝනි ඉකිනකෙරෙබා නරිමසෙන්. හැමදාම පාසලට යා යුතුයි. යන්නතු ඉන්න බෑ කියන අදහස් තමයි මෙහෙන් කියවෙන. අනිවාර්යෙන් යා යුතුයි කියන අදහස් තමයි මේ නකෙරෙබා නරිමසෙන් කියන ව්‍යාකරණයෙන් කියවෙන්නේ. තුන්වෙනි වාක්‍ය බලමු. ඒගෝ හෝ හනස නකෙරෙබා නරිමසෙන්. කියන්නේ ඉංග්‍රීසි කතා කළ යුතුයි. අනිවාර්යෙන් කතා කළ යුතුයි කියන අදහස් තමයි මෙහින් කියවෙන්නේ. ඒගෝ හෝ හනසන කෙරෙබා නරිමසෙන්. දැන් ඔබට පැහැදිලි ඇති මේ නකෙරෙබා නරිමසෙන් කියන ව්‍යාකරණයේ යම්කිසි ක්‍රියාවක් කළ යුතුයි කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. යම්කිසි අවස්ථාවක් අනුව තමයි අවස්ථාවවලදී අපිට මේ අවස්ථාවේදී මේක අනිවාර්යෙන් කළ යුතුයි කියන අදහසේදී මේ ව්‍යාකරණය භාවිතා වෙනවා. ඊළඟ ව්‍යාකරණය තමයි තේ ඉරු යමක් කරමින් සිටිනවා. කියන්නේ වර්තමානයේ යම්කිසි ක්‍රියාවක් කරමින් සිටිනවා ප්‍රතිඵලය ගෙන දෙන තුරු. භාවිතා කරන ආකාරය දීත් මම පැහැදිලි කරලා තියෙනවා. යම්කිසි ක්‍රියාවක් කරමින් සිටිනවා යන්න වර්තමානයේදී භාවිතා කරන ආකාරය මේ තේ ඉරු කියන ව්‍යාකරණය. කොහොමද බලමු වාක්‍යවලදී යොදාගන්නේ. පළවෙනි වාක්‍ය නිහොන්ගෝ de හනස්තේමස්. කියන්නේ ජපන් භාෂාවෙන් කතා කරමින් සිටිනවා කියන අදහස තමයි වර්තමානයෙන් තමයි මේ ව්‍යාකරණයේ යොදාගන්නේ. වර්තමානයේදී කරන ක්‍රියාවක් කරමින් සිටිනවා යන්න පැහැදිලි කිරීම තමයි භාවිතා වෙන්නේ. දෙවෙනි වාක්‍ය ඒගෝ ඕ බෙන්කියෝස් තේමස්. ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටිනවා කියන අදහස් තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. තුන්වෙනි වාක්‍යය තමයි කුරුමාවෝ උන්තෙන්ස් තේමස්. කියන මෝටර රථය පද වෙමින් සිටින්නේ කියන අදහස් තමයි මෙහින් කියන්නේ. ඒතර පහසුවෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ තේයිරු කියන ව්‍යාකරණය යොදා ගන්න ආකාරය. යම්කිසි ක්‍රියාවක් කරමින් සිටිනවා කියන අදහස ප්‍රකාශ කරන්නට තමයි මෙම තේයිරු කියන ව්‍යාකරණය යොදාගන්නේ. ඔබට පහසුවෙන්ම පැහැදිලි කරගත හැකි කියලා මම විශ්වාස කරනවා. මේ තේයිරු කියන ව්‍යාකරණය මේ වාක්‍යයත් භාවිතා කිරීමෙන් ඔබට පැහැදිලි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊළඟ ව්‍යාකරණය තමයි මයනි. සිංහල තේරුම කලින් සියල්ලටම පෙර කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. එතකොට ඉංග්‍රීසියෙන් කිව්වොත් before in front of කියන වචනයෙන් කියවෙන තේරුම තමයි මේ මයනි. කලින් කියන අදහස තමයි මේ ව්‍යාකරණයෙන් කියවෙන්නේ. ඔබට භාවිතා කරන ආකාරය ඔබට පැහැදිලිව සඳහන් කරලා තියෙනවා භාවිතා කරන ආකාරය කොහොමද කියලා. ක්‍රියාපදයේ මූලික ස්වරූපය සමග මයනි කියන ව්‍යාකරණය එකතු කරනවා. ඊට පස්සේ තවත් විදිහකට කිව්වොත් නාම පදයට මයනි කියන ව්‍යාකරණය එකතු කරලා වාක්‍යයක් උනා ගන්නට පුළුවන්. අපි බලමු වාක්‍ය කොහොමද සටහන් වෙන්නේ කියලා. පළවෙනි වාක්‍ය ගක්කෝනෝ මයනි ඕකි ඊයේගා හරිමස්. කියන්නේ ඉස්කෝලේ ඉදිරියේ විශාල නිවසක් තියෙනවා කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. පෙර කියන්නේ කලින්. කියන්නේ ඉස්කෝලේ ඉස්සරහා කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. දෙවෙනි වාක්‍ය චිචිගා කුරුමයිනි නිගිමෂෝ. සිංහල තේරුම තමයි තාත්තා එන්න කලින් අපි පැනගමු කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. තුන්වෙනි වාක්‍ය බලමු. අනෝ කුරුමා වතෂනෝ කුරුමානෝ මයනි හසිත්තතා. කියන්නේ සිංහල තේරුම තමයි ඒ මෝටර රථය මගේ කාර් එකේ ඉස්සරහින් ගියා කියන අදහස තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. ඊළඟ ව්‍යාකරණය තමයි තේ කරා. මේ තේරුම තමයි ක්‍රියාවක් අවසන් කළ අවස්ථාවේ සිට කියන තේරුම තමයි මේ ව්‍යාකරණයෙන් කියවෙන්නේ. බලමු භාවිතා කරන ආකාරය කොහොමද කියලා පැහැදිලිව ඔබට සඳහන් කරලා තියෙනවා. ක්‍රියාපදයේ තේ ෆෝම් එක සමග තමයි මේ කරා කියන ව්‍යාකරණය යොදාගන්නේ. අපි බලමු වාක්‍ය කොහොමද
කියවෙන්නේ කියලා. 冬休み終わってから学校に行きます。සීත නිවාඩුවෙන් පසු මම පාසලට යනවා කියන අදහස් තමයි මෙහින් කියවෙන්නේ. දෙවෙනි වාක්‍යය බලමු. 日本に来てから日本語を勉強します。කියන්නේ ජපානයට ආවට පස්සේ ජපන් භාෂාව ඉගෙන ගන්නවා කියන අදහස් තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. තුන්වෙනි වාක්‍යය බලමු. 大学入ってから掲載を学びたいと思います。කියන්නේ විශ්වවිද්‍යාලයට ඇතුළු වීමෙන් පසුව ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නට හිතාගෙන ඉන්නවා කියන තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. හයිත් කරා. මේ සිට කියන අදහස තමයි. එතකොට ඔබට පැහැදිලි වෙති තේ කරා. කියන්නේ යම්කිසි ක්‍රියාවක් අවසන් කරායින් පස්සේ වෙන ඉදිරියට වෙන දේවල් තමයි මෙහින් මේ තේ කරා කියන ව්‍යාකරණ යොදීමෙන් තේරුමක් නිර්මාණය වෙන්නේ. තේ කරා කියන ව්‍යාකරණය. තාමත් වැදගත් ව්‍යාකරණයක්. ඊළඟ ව්‍යාකරණය තමයි තොකි. තේරුම තමයි එතකොට එවිට පැහැදිලි කරොත් යම්කිසි ක්‍රියාවක් සිදු වෙන විට ඊළඟට ඔබ මොකද්ද කරන්නේ කියන අදහස් තමයි මෙහින් කියවෙන්නේ මෙම ව්‍යාකරණයේ. අපි බලමු භාවිතා කරන ආකාරයත් මම පැහැදිලි කරලා දිනවා. තත්වයක් හෝ අවස්ථාවක් එකම වෙලාවෙදී විස්තර කිරීමට යොදා ගනී. මෙහිදී මෙම ව්‍යාකරණය මේ ආකාරයට තමයි යොදා ගන්න. අපි බලමු වාක්‍ය වලින් කොහොමද ඔබට පැහැදිලි කරන්න පුළුවන් කියලා. එම ව්‍යාකරණය යොදා ගන්න ආකාරය. පළවෙනි වාක්‍ය බලමු. නෙනයි තොකිවා දුන්න කොතෝ ඕ ස්තේමස්කා. ඔබ නින්දට යනකොට ඔබ කරන්නේ කුමක්ද? ඔබ කරන්නේ මොනවද? ඔබ නින්දට යන විට ඔබ කරන්නේ මොනවද කියන අදහස් තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. තොකිවා. ඔබට පැහැදිලි ඇති කොහොමද මේ වාක්‍යය දෙන්නේ කියලා. දෙවෙනි වාක්‍යය බලමු. ටෝකියෝනි ඉකු තොකිවා දෙන්වාස්තෙනේ. කියන්නේ ඔබ ටෝකියෝ වෙත යන විට කරුණාකර මට කතා කරන්න කියන අදහස් තමයි මෙම වාක්‍යයේ කියවෙන්නේ. තුන්වෙනි වාක්‍යය බලමු. තුන්වෙනි වාක්‍යය කසුකෝවා කොමරතොකි ඉත්සුමෝ තෙසදත්තේ ඉමස්තා. මගේ පවුලේ අය මම කරදරයකට ලක් වුණාම මට උදව් කළා කියන අදහස් තමයි මෙහින් කියවෙන්නේ. ඊළඟ ව්‍යාකරණය තමයි තෙවා ඉකිමසෙන්. මේක හරිම වැදගත්. හොඳට මතක තියාගන්න. තෙවා ඉකිමසෙන් කියන්නේ එපා වලකින්න කියන තේරුම තමයි කියවෙන්නේ. මෙහිදී තෙමෝ ඊදෙස්කා කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට උත්තර සමහර විට මෙන්න මේ තෙවා ඉකිමසෙන් කියන ව්‍යාකරණය භාවිතා කරලා උත්තර දෙන්නට පුළුවන්. භාවිතා කරන ආකාරය තමයි යමක් කිරීමේ වලකින්නන් ප්‍රකාශ කිරීමට යොදාගනි. අපි බලමු වාක්‍ය වලින් කොහොමද මේක තේරුම් ගන්න කියලා. කොකෝදේ යොන්දේවා ඉකිමසෙන්. මෙතන බීමෙන් වලකින්න. මෙතන බොන්න යන්නට අවශ්‍ය නැහැ, බොන්න එපා කියන අදහස තමයි ඉන් කියවෙන්නේ. දෙවෙනි වාක්‍ය බලමු. කොකෝදේ කුරුමා ඕ තොමත්තේවා ඉකිමසෙන්. මෙහි වාහනේ නවත්තන්න එපා. මේ වාහන නවත්තන්න එපා කියන අදහස් තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. තුන්වෙනි වාක්‍යය බලමු. කොකෝදේ තබාකෝ සුත්තේවා ඉකිමසෙන්. මෙතන දුම් ඇටි පානය කරන්න එපා කියන තේරුම තමයි එහින් කියවෙන්නේ. එතකොට වලකින්න කියන අදහස් තමයි මේ තෙවා ඉකිමසෙන් කියන ව්‍යාකරණයෙන් කියවෙන්නේ. හොඳට මතක තියාගන්න මේක ජපානයේ භාවිතා කරනවා නිතරම විවිධ පොදු ස්ථානවලත් මේ තේවා ඉකිමසෙන් කියන ව්‍යාකරණය භාවිතා කරලා වාක්‍ය දක්නට ලැබෙනවා. ඉතින් ඉතාමත් වැදගත් ව්‍යාකරණයක් තේවා ඉකිමසෙන් කියන ව්‍යාකරණය. ඊළඟ ව්‍යාකරණය තමයි නයිතෝ ඉකිනයි. මේ තේරුම තමයි යුතුව තිබෙනවා. එතකොට මේ තවත් විදිහට පැහැදිලි කරොත් ක්‍රියාපදයට ඉස්සරහින් නයි. ඒ වගේම තෝ ඉකිනයි කියන පදය භාවිතා කරනවා. එතකොට නයිතෝ ඉකිනයි. යුතුව තිබෙනවා. අනිවාර්යෙන් කළ යුතුව තිබෙනවා කියන තේරුම තමයි මෙහින් කියවෙනවා. බලමු භාවිතා කරන ආකාරයත් පැහැදිලිව ඔබට සඳහන් කරලා තියෙනවා. බලමු ව්‍යාකරණ ආශ්‍රයෙන් කොහොමද මේක යොදාගන්නේ කියලා. නිහොන්ගොදේ හොන් ඕ කකෙනයිතෝ ඉකිනයි. ජපන් භාෂාවෙන් පොත ලිවිය යුතුව තිබෙනවා කියන අදහස තමයි කියවෙන්නේ. දෙවෙනි වාක්‍යය බලමු. ඊයේ ඕ කතා සුකිනයි තෝ ඉකිනයි. නිවස පිරිසිදු කළ යුතුව තිබෙනවා කියන අදහස තමයි එහින් කියවෙන්නේ. අපි බලමු තුන්වෙනි වාක්‍යය. කරේවා කයිගිනි ඉකිනයි තෝ ඉකිනයි. ඔහු රැස්වීමට යා යුතුව තියෙනවා. යා යුතුව තිබෙනවා කියන අදහස් තමයි කරේවා කයිගිනි ඉකිනයි තෝ ඉකිනයි කියන වාක්‍යයෙන් කියවෙන්නේ. කයිගි කියන්නේ රැස්වීම කියන අදහස්. කතා සුකි කියන්නේ පිරිසිදු කරනවා. පිළිවෙලකට සකසනවා කියන අදහස. එතකොට මේ නයිතෝ ඉකිනයි කියන්නේ යුතුව තිබෙනවා. කරන්න නැතුව බෑ, අනිවාර්යෙන් කරන්න
වෙලා තියෙනවා කියන අදහස භාවිතා කරන්න තමයි මේ නයිතෝ ඉකිනයි කියන ව්‍යාකරණය යොදාගන්නේ. මෙයත් ඊටම ඔබ මතක තබා ගත යුතු ව්‍යාකරණයක් එන් පහ විභාගයේදී. මීළඟ ව්‍යාකරණය තමයි දකේ කියන ව්‍යාකරණය. තේරුම තමයි පමණයි කියන අදහස. ඉංග්‍රීසියෙන් කිව්වොත් only just කියන අදහස තමයි මේ ව්‍යාකරණයෙන් කියවෙන්නේ. මෙහිදී තවත් විදිහට පැහැදිලි කළොත් ඒ වෙන කිසිම දෙයක් නැහැ. ඒ පමණයි කියන අදහස තමයි මේ කියවෙන්නේ. දකේ පමණයි. භාවිතා කරන ආකාරය ඔබට පැහැදිලිව මම සඳහන් කරලා තියෙනවා. බලමු ව්‍යාකරණ භාවිතයෙන් කොහොමද මේ දකේ කියන ව්‍යාකරණය භාවිතා වෙන්නේ කියලා. පළවෙනි ව්‍යාකරණය තමයි අනත දකේනි ඊමස්. සිංහල තේරුම තමයි මම ඔබට පමණක් කියමි. ඔබට පමණක් කියන්නම් කියන අදහස් කියනවා කියන අදහස් තමයි මේ කියන්නේ. දකේනි අනත දකින්නේ ඔබට පමණයි. කියන අද තමයි මේ ව්‍යාකරණ භාවිතා වෙන්නේ. ඔය ආකාරයට තමයි දෙවෙනි වාක්‍යය බලමු. මිරු දකේ දෙස්. කවනයි. කියන්නේ බලනවා විතරයි මිලදී ගන්නෙ නෑ. මිරු දකේ දෙස්. කවනයි. බලමු තුන්වෙනි වාක්‍යය මොකක්ද කියලා. කොන්කයි දකේ සංකසිමස්. මෙවර පමණක් සහභාගී වෙනවා කියන අදහස් තමයි මෙහින් කියවෙන්නේ. කොන්කයි දකේ සංකසිමස්. සංකා කියන්නේ සහභාගී වෙනවා. කොන්කයි කියන්නේ මේ අවස්ථාව කියන අදහස තමයි හින් කියවෙන්නේ. ඒතකොට පැහැදිලි ඇති මේ දකේ කියන ව්‍යාකරණය භාවිතා කරන්නේ කොහොමද කියලා. මීළඟ ව්‍යාකරණේ නයි දෙකු දසයි. මේ තේරුම තමයි කරුණාකර නොකරන්න කියන අදහස. ඒතකොට මේදී පැහැදිලි වෙන්නේ යම්කිසි පුද්ගලයෙකුට යමක් කරන්න එපා කියන අදහස භාවිතා කරන්නට තමයි මේ නයි දෙකු දසයි කියන ව්‍යාකරණය යොදාගන්නේ. ඔබට භාවිතා කරන ආකාරය පහකින් මම සඳහන් කරලා තියෙනවා. ක්‍රියාපදේ නයි දෙකු දසයි. ඊට පස්සේ අපි බලමු වාක්‍ය වලින් බලමු කොහොමද මේක යොදාගන්නේ කියලා. කරේවා ඉරු කරා සිම්පයි සිනයි දෙකු දසයි. ඔහු ඉන්න නිසා බය වෙන්න එපා කියන අදහස් තමයි ඒ වාක්‍යයෙන් කියවෙන්නේ. කරේවා ඉරු කරා. ඔහු ඉන්න නිසා සිම්පයි සිනයි දෙකු දසයි බය වෙන්න අවශ්‍ය නැහැ කියන අදහස් තමයි හින් කියවෙන්නේ. ඊළඟ වාක්‍ය බලමු. කොකෝදේ හනසනයි දෙකු දසයි. තේරුම තමයි මෙතන කතා කරන්න එපා. කොකෝදේ හනසනයි දෙකු දසයි. ඊළඟ වාක්‍යය තමයි දෝරෝදේ තබාකෝ සෝනයි දෙකු දසයි. කියන්නේ මාවතේ පාරේ දුම් ඇටි පානය කරන්න එපා. නොකරන්න කියන කරුණාකර නොකරන්න කියන අදහස් තමයි මෙහින් කියවෙන්නේ. එතකොට ඔබට පැහැදිලි ඇති නයි දෙකු දසයි. කරුණාකර නොකරන්න කියන අදහස් තමයි මෙහි කියන්නේ. කවුරු හරි කෙනෙක් කාට හරි අනක් කිරීමේදී මේ නයි දෙකු දසයි කියන ව්‍යාකරණය නිතර යොදා ගන්නවා. ඔබට පැහැදිලි ඇති කොහොමද මේ නයි දෙකු දසයි කියන ව්‍යාකරණය යොදා ගන්න ආකාරය. ඊළඟ ව්‍යාකරණය තෙකු දසයි. මෙහි තේරුම කරුණාකර මොනවා හරි කරන්න. එතකොට මෙහිදී යම්කිසි ක්‍රියාවක් යම්කිසි දෙයක් කරන්න කියන අදහසින් තමයි මෙම ව්‍යාකරණේ භාවිතා කරන්නේ. කරුණාකර මොනවා හරි කරන්න කියන අදහසින් තමයි මේ ව්‍යාකරණේ භාවිතා වෙන්නේ. බලමු භාවිතා කරන ආකාරය ඔබට පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ක්‍රියාපදයක් සමග තේ කියන උපකාරක අකුර භාවිතා කරලා කුදසයි කියලා තමයි මේ වාක්‍යවලදී මේ තෙකුදසයි කියන ව්‍යාකරණය යොදාගෙන බලමු වාක්‍ය කොහොමද කියවෙන්නේ කියලා. සුමිමසෙන් කොනෝ පේජියෝ යොන් දෙකුදසයි. කරුණා කරලා මෙම පිටුව කියවන්න කියන අදහස් තමයි මෙම වාක්‍යයේ තේරුම. දෙවෙනි වාක්‍යය බලමු. කොනෝ සෙකිදේ සුවත්තෙකු දසයි. මේ පුටුවේ ඉඳ ගන්න. කරුණාකර මේ පුටුවේ ඉඳ ගන්න. තුන්වෙනි වාක්‍යය බලමු. කොකෝනි නමයෝ කයිතෙකු දසයි. මෙතන නම ලියන්න. කරුණාකර මෙතන නම ලියන්න කියන අදහස් තමයි කියවෙන්නේ. එතකොට ඔබට පැහැදිලිව ඇති නේද? තෙකු දසයි. කරුණාකර මොනවා හරි කරන්න. කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරුණාකර කරන්න කියන කාට හරි කියද්දී අපි මේ තෙකු දසයි කියන ව්‍යාකරණය යොදා ගන්නවා. ඔබට මේ ව්‍යාකරණ මේ පැහැදිලිව ඇති මේ වාක්‍ය සරල වාක්‍ය පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවොත්. ඊළඟ ව්‍යාකරණය තමයි තායි. අවශ්‍යයි. නැත්තම් මට කරන්න අවශ්‍යයි. ක්‍රියාපදයක් භාවිතා කිරීමේදී සඳහන් කළ තේ ආකාරයෙන් තමයි අවශ්‍යයි කියන මිතායි කියන පදේ භාවිතා වෙන්නේ. අපි බලමු කොහොමද භාවිතා කරන්න කියලා. එතකොට ඔබට පැහැදිලි වෙයි ක්‍රියාපදේ සහ ඊට මස් කියන එක අයින් කරලා තායි කියන පදේ ව්‍යාකරණ එකතු වෙනවා. බලමු ව්‍යාකරණ කොහොමද මේ වාක්‍යවලදී යොදාගන්නේ කියලා.
පළවෙනි වාක්‍යය තමයි ඇමරිකානි ඉකිතයි දෙස්. මට ඇමරිකාවට යන්න ඕන කියන අදහස් තමයි යන්න ඕන කියන අදහස් තමයි ඒ වාක්‍යයෙන් කියවෙන්නේ. දෙවෙනි වාක්‍ය බලමු. නිහොන් රියෝරි තබිතයි දෙස්. ජපන් ආහාර කන්න ඕන. ඊළඟ වාක්‍ය කොනෝ පසකොන් කයිතයි දෙස්. මේ පරිගණකය මිලදී ගැනීමට අවශ්‍යයි කියන අදහස් තමයි එහින් කියවෙන්නේ. එතකොට ඔබට පැහැදිලි ඇති මේ තායි කියන්නේ යම්කිසි අවශ්‍යතාවයක් ප්‍රකාශ කිරීමේදී භාවිතා කරන ව්‍යාකරණයක්. එතකොට මේක නිතරම භාවිතා කරනවා. මේක විභාගයටත් අනිවාර්යයෙන්ම යොදා ගන්න ව්‍යාකරණයක් නිතර. ඉතින් මේ තායි ඉකිතයි, තබෙතයි, මිතයි, නෙතයි වගේ ක්‍රියාපද වලට තමයි මෙම තායි කියන ව්‍යාකරණය නිතර භාවිතා වෙන්නේ. ඉතින් ඔබත් ඊළඟ ව්‍යාකරණය තමයි මෂෝ. මේ තේරුම තමයි කරමු. යම් දෙයක් එකතු වෙලා කරමු කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. මෂෝ භාවිතා කරන ආකාරය ඔබට පැහැදිලිව සඳහන් කරලා තිනවා. ක්‍රියාපදය මස් කියන ක්‍රියාපදයේ මස් අයින් කරලා මෂෝ කියන පදය එකතු කරනවා. ඉතින් මේ විදිහට තමයි මේ ව්‍යාකරණය යොදාගන්නේ. අපි බලමු වාක්‍ය කියවලා කොහොමද මේ ව්‍යාකරණේ වාක්‍ය වලදී යොදාගන්නේ කියලා. පළවෙනි වාක්‍යය තමයි චුත්තෝ යශිමි මෂෝ. කියන්නේ පොඩ්ඩක් අපි විවේක ගමු. එතකොට මේදී එක පුද්ගලයෙකුට වඩා ඉන්නවා. ඉතින් ඔක්කොමලා එකතු වෙලා අපි විවේකයක් ගමු කියන අදහස් තමයි මේ චොත්තෝ යසමි මෂෝ කියන වාක්‍යයෙන් කියවෙන්නේ. දෙවෙනි වාක්‍ය බලමු. දේවා නොරිමෂෝ. එහෙනම් අපි නගිමු. යම්කිසි දුම්රියකට වෙන්න පුළුවන්, බස් එකකට වෙන්න පුළුවන්. අපි නගිමු කියන අදහස් තමයි මෙහිදී කියන්නේ. එතකොට එකතු වෙලා කරන්නේ මේ වාක්‍ය මේ ක්‍රියාව. ඉතින් මෙහිදී දේවා නොරිමෂෝ මෂෝ කියන ව්‍යාකරණය මේ විදිහට තමයි මේ වාක්‍යය දෙන්නේ. බලමු තුන්වෙනි වාක්‍ය සෝජි සිමෂෝකා කියන්නේ අපි පිරිසුදු කරමුද කියන අදහස තමයි මේදී කියවෙන්නේ. සෝජි කියන්නේ පිරිසුදු කරනවා, සිමෂෝකා පිරිසුදු කරමුද කියන ප්‍රශ්නාර්ථයක් තමයි මෙහි කියවෙන්නේ. ඊළඟ ව්‍යාකරණය තමයි ගා ඉමස්. මෙහි තේරුම තමයි ඉන්නවා තිබෙනවා කියන අදහස. මෙහිදී තත්වයන් ප්‍රකාශ කිරීමේදී භාවිතා කරන්නේ මේ ව්‍යාකරණය. සතුන් වෙන්න පුළුවන්, මිනිසුන්ට වෙන්න පුළුවන්. එහි තත්වයන් ප්‍රකාශ කිරීමට තමයි මෙම ගා ඉමස් කියන ව්‍යාකරණය යොදාගන්නේ. භාවිතා කරන ආකාරයත් ඔබට පැහැදිලි කරලා තිනවා තත්වයන් ප්‍රකාශ කිරීමට යොදාගන්නේ කියලා. අපි බලමු වාක්‍යවලදී කොහොමද මේ ගා ඉමස් කියන ව්‍යාකරණය යොදාගන්නේ කියලා. පළවෙනි වාක්‍යය තමයි ඔතකොනකෝ ගා ඉමස්. පිරිමි ළමයෙක් ඉන්නවා කියන අදහස් තමයි මෙහින් කියවෙන්නේ. දෙවෙනි වාක්‍ය බලමු. ගෝ බිකි ඉනුගා ඉමස්. කියන්නේ බල්ලෝ 5 දෙනෙක් ඉන්නවා කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. බිකි කියන්නේ අපි සත්තු ගණන් කරද්දී ජපන් භාෂාවෙන් භාවිත කරන ආකාරය තමයි බිකි කියලා කියන්නේ. ගෝ බිකි ඉනුගා ඉමස් කියලා මේ වාක්‍යය කියවෙන්නේ. තුන්වෙනි වාක්‍ය බලමු. කොනෝ හයානිවා ජූනින්ගා ඉමස්. මේ කාමරේ මිනිස්සු 10 දෙනෙක් ඉන්නවා. පුද්ගලයන් 10 දෙනෙක් ඉන්නවා කියන අදහස තමයි මෙහෙන් කියවෙන්නේ. එතකොට ගා ඉමස් ඔබට පැහැදිලි ඇති සත්තු වේවා පුද්ගලයන් වේවා ඔවුන්ගේ තත්ත්වයන් ප්‍රකාශ කිරීම තමයි මේ ව්‍යාකරණය යොදාගන්නේ. ඊළඟ ව්‍යාකරණය කරා. මේ තේරුව තමයි සිට. මෙහිදී යම්කිසි ස්ථානයක් සහ වේලාවක් මෙම කරා කියන ව්‍යාකරණයෙන් අදහස් වෙනවා. අපි බලමු කොහොමද මේ කරා කියන ක්‍රියාපදේ භාවිතා කරන්න කියලා. අපි සාමාන්‍යයෙන් මේ කරා කියන ව්‍යාකරණය නිතරම අපි භාවිතා කරනවා. ඒක නිසා යම්කිසි ක්‍රියාවක, ඒ කියන්නේ යම්කිසි වේලාවක සිට කියන අදහසින් තමයි මෙම කරා කියන ව්‍යාකරණය යොදාගන්නේ. බලමු භාවිතා කරන ආකාරය ඔබට පැහැදිලි කරලා තියෙන ආපදය සමග කරා කියන පද එකතු වීමෙන් තමයි ව්‍යාකරණ එකතු වීමෙන් තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. බලමු වාක්‍ය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. පළවෙනි වාක්‍ය කුජි කරා සංජි මදේ සිගතෝ දෙස්. කියන්නේ 9 සිට 3 දක්වා වැඩ කියන්නේ රාජකාරී කරනවා කියන අදහස් තමයි එහින් කියවෙන්නේ. කරා 9 සිට. ඊට පස්සේ දෙවෙනි වාක්‍ය හචිජි කරා නිජි මදේ නිරුජිකන් දෙස්. නේ 8 ඉඳලා 2 දක්වා නිදියන වේලාව කියන අදහස තමයි එහින් කියවෙන්නේ. තුන්වෙනි වාක්‍ය බලමු. යෙනි කයිත්තේ කරා බෙන්කියෝ සිමස්.
කියන්නේ ගෙදර ආවට පස්සේ පාඩම් කරනවා ඉගෙන ගන්නවා කියන තම පාඩම් කරනවා කියන අදහස තමයි කියවෙන්නේ. ඒකට පැහැදිලිව ඇති මෙම කරා කියන ව්‍යාකරණය ඔබට. ඊළඟ ව්‍යාකරණය තමයි ගා. මේ තේරුම තමයි නමුත් කොහොම වුණත් තාම මේ විශේෂයෙන්ම පැටලෙන ව්‍යාකරණයක් ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. මෙහි තේරුම් දෙකක් තිබෙනවා. ගා කියන එක අපි බට් කියන නමුත් කියන තේරුම ගන්නත් අපි භාවිතා කරනවා. නමුත් මෙහිදී ව්‍යාකරණයේදී මේ ගා කියන ව්‍යාකරණය යොදාගන්නේ වාක්‍යයක කියන්නේ ටොපික් එක ඉස්සරහින් තියෙන දේ විස්තර කිරීමට තමයි මේ ගා කියන ව්‍යාකරණය යොදාගන්නේ. හොඳට මතක තබා ගන්න. එතකොට මෙහිදී යම්කිසි ව්‍යාකරණයක සබ්ජෙක්ට් එක නැත්නම් ටොපික් එක විස්තර කරන්නට මාතෘකාව විස්තර කරන්නට ගා කියන පදය යොදා ගන්න. ඒ වගේම තමයි නමුත් තවම කියන අදහසත් මෙහිදී භාවිත කරලා බලමු ව්‍යාකරණ භාවිතයෙන් කොහොමද මේ වාක්‍ය නිර්මාණය වෙන්නේ කියලා. පළවෙනි වාක්‍යය තමයි අමේගා පුත්තේරු. වැස්ස වහිනවා. දෙවෙනි වාක්‍යය බලමු. රියෝරිවා කරයි දෙස්ගා. ඔයිසී දෙස්. කෑම සැරයි. නමුත් රසයි. තුන්වෙනි වාක්‍යය බලමු. වතසිවා ස්පෝර්ට්ස්වා සුකි දෙස්ගා. අමාරි මිනයි දෙස්. කියන්නේ මම ක්‍රීඩාවට කැමති. නමුත් වැඩිය බලන්නේ නැහැ කියන අදහස තමයි කියවෙන්නේ. ඒතකොට පැහැදිලිව ඇති මේ ගා කියන ව්‍යාකරණයේ යම්කිසි දෙයක් විස්තර කිරීමට භාවිත කරන. ඒ වගේම තමයි නමුත් කියන අදහසත් තවත් කියන අදහස මෙහින් කියවෙනවා. හොඳට මතක තබා ගන්න. ඊළඟ ව්‍යාකරණය තමයි තෝ. මේ තේරුම තමයි සහ ඒ වගේම සමග කියන අදහස. ඉතින් මෙහිදී භාවිතා කරන්නේ මේ නාම පදයට තෝ කියන මේ ව්‍යාකරණ එකතු කරලා තවත් නාම පදයක් සම්බන්ධ කිරීමෙන් මේ තෝ කියන ව්‍යාකරණය අපිට ව්‍යාකරණයේදී ජපන් භාෂාවේදී භාවිතා කරනවා. අපි බලමු කොහොමද වාක්‍යවලදී මෙම තෝ කියන ව්‍යාකරණය භාවිතා වෙන්නේ කියලා. පළවෙනි වාක්‍යය තමයි වතසිතෝ කරේ යොකුසිතේරු. මම ඔව හොඳින් හඳුනනවා කියන අදහස තමයි එයින් කියවෙන්නේ. දෙවෙනි වාක්‍ය ඉනුතෝ නෙකෝගා අසොන්දේරු. බල්ලෙක් සහ පූසෙක් සෙල්ලම් කරනවා කියන අදහස තමයි එයින් කියවෙන්නේ. අපි බලමු තුන්වෙනි වාක්‍ය. පෙන්තෝ කමියෝ ස්කයිමස්. පෑන සහ කඩදාසි භාවිතා කරනවා කියන තේරුම තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. එතකොට ඔබට පැහැදිලිව ඇති මේ තෝ කියන එක නිතරම භාවිතා වෙනවා. ඔබට විභාගයේදී වැදගත් වෙනවා. යම්කිසි නාම පද දෙකක් එකතු කිරීමේදී මෙම තෝ කියන ව්‍යාකරණය යොදා ගන්නවා. ඔබට මේ සරල ව්‍යාකරණ භාවිතය කොහොමද මේ වාක්‍යයේදී භාවිත කරන කියන ආකාරය ඔබට පැහැදිලි ඇති මේ වාක්‍ය කියවල බැලුවොත්. ඊළඟ ව්‍යාකරණය ඕ. තේරුම තමයි එම නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ ද කියන එක තමයි මෙහින් කියවෙන්නේ. එතකොට මෙහිදී ඔබ මතක තබා ගත යුත්තේ යම්කිසි ක්‍රියාපදයක් විස්තර කිරීමේදී මෙම ඕ කියන පදය ක්‍රියාපදයට පෙර නිතරම භාවිතා කරන්න ඕන. ඉතින් නාම පදයයි ඕ කියන ව්‍යාකරණ පදයයි සහායක පදයයි වගේම ක්‍රියාපදයයි තමයි මෙහි එකට පිළිවෙලට සිටින්නේ. අපි බලමු මේ වාක්‍ය ව්‍යාකරණය මේ වාක්‍යයේදී කොහොමද භාවිතා කරන්න කියලා. පළවෙනි වාක්‍යය දෙස බැලුවොත් වතසිවා තෙරේබියෝ මිමස්. වතසිවා තෙරේබියෝ මිමස්. මම රූපවාහිනිය බලනවා. ඒතර ඔබ පැහැදිලිව බලන්න මේ මිමස් කියන ක්‍රියාපදයට කලින් මේ ඕ කියන එක සහායක පදයේ යෙදෙනවා. ඊට පස්සේ නාම පදයේ ඊට පෙර යෙදෙනවා. එතකොට හොඳට මතක තියාගන්න ජපන් භාෂාවේදී ක්‍රියාපදයට කලින් අනිවාර්යෙන් ඕ කියන මෙම ව්‍යාකරණ පදය අනිවාර්යෙන් භාවිතා වෙනවා. දෙවෙනි වාක්‍යය බලන්න. හොන් ඕ යොමිමස්. කියන්නේ පොතක් කියවනවා කියන අදහස තමයි. ඔන් කියන නාම පදයේ එතකොට ඕ යොමිමස් ක්‍රියාපදයට කලින් ඕ කියන පදේ නිතරම භාවිතා කළ යුතුයි. තුන්වෙනි එක ගක්කෝ ඕ ඉකිමස්. පාසලට යනවා. ඒතර ඔබට පැහැදිලිව මතක තබා ගන්න ඕන මෙම ඕ නැත්නම් ඕ කියන පදය ව්‍යාකරණ පදයේ ඉතාමත් වැදගත් විභාගයේදීත් ජපන් භාෂාව භාවිතා කිරීමේදීත් අනිවාර්යෙන් හොඳට භාවිතා වන පදයක් නිසා ව්‍යාකරණයක් නිසා හොඳට මතක තබා ගන්න. ක්‍රියාවට පෙර නිතරම යෙදිය යුතුයි. ඊළඟට නී කියන ව්‍යාකරණය. මේ තේරුම තමයි තුල හිදි මත වෙත කියන අදහස් කිහිපයක් තිබෙනවා. ඉතාමත්ම නිතරම භාවිතා කරන
ව්‍යාකරණයක්. ඉතින් විභාගෙදී අනිවාර්යයෙන් මෙම ව්‍යාකරණය ඔබට දකින්නට ලැබෙනවා. අපි බලමු භාවිතා කරන ආකාරය. මේ හරිම සරලයි. නාම පදය සමග තමයි මේ නී කියන ව්‍යාකරණය දෙන්නේ. අපි බලමු වාක්‍ය කියවලා හචිජිනි කිමස්. එතකොට ඔබට පැහැදිලිව ඇති වෙලාවක් කීමේදී නිතරම මේ නී කියන ව්‍යාකරණය ඉදිරියෙන් යෙදෙනවා. හචිජිනි කිමස් කියන ආකාරයෙන් තමයි මේදී කියවෙන්නේ. කියන අටට එනවා කියන අදහස තමයි මෙහෙන් කියවෙන්නේ. ඊළඟ වාක්‍ය රයිනෙන් නිහොන් නිකිමස්. ඊළඟ අවුරුද්දේ ලබන අවුරුද්දේ ජපානයට එනවා කියන අදහස තමයි මෙහිදී කියවෙන්නේ. එතකොට හොඳට බලන්න නිහොන්නි නාම පදයේ පස්සේ තමයි මේ නී කියන ව්‍යාකරණ පදය දෙන්නේ. කිමස් කියන ආකාරයෙන් තමයි මෙහින් කියවෙන්නේ. තුන්වෙනි වාක්‍ය බලමු. රයිගෙත්සුනි ඇමරිකානි ඉත්තෙමිතයි. ඉතින් ලබන මාසේ ඇමරිකාවට ගිහිල්ලා බලන්න ඕන කියන අදහස තමයි එහින් කියවෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න මේ නී කියන ව්‍යාකරණයත් වැදගත්. ඊළඟ ව්‍යාකරණය තමයි නී ඒ කියන අදහස ගෙනෙන ව්‍යාකරණය. අපි කලින් සඳහන් ඉගෙන ගත්තා නී කියන තේරුම වෙනස්, මෙහි තේරුම වෙනස්. ඒක හොඳට මතක තියාගන්න. මෙහිදී අපි මෙහි තේරුම තමයි දිශා විස්තර කිරීමට අංශ දිශාවක් විස්තර කිරීමට තමයි මේ නී ඒ කියන ව්‍යාකරණය යොදාගන්නේ. මේ තේරුම එකයි, දෙකම එකයි. ඒතර බලමු භාවිතා කරන ආකාරය. වේලාව, ස්ථානය හා කාටද යන්නේ පෙන්වීමට තමයි යොදාගන්නේ මේ නී ඒ කියන ව්‍යාකරණය. බලමු වාක්‍ය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. අස්තා කංකුකුනි ඉකිමස්. කියන්නේ හෙට කොරියාවට, දකුණු කොරියාවට යනවා කියන අදහස තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. දෙවෙනි වාක්‍ය ගොසෙන් සිසිජිනි අයිමස්. කියන්නේ උදේ 7ට හමු වෙනවා කියන අදහස් තමයි මෙහින් කියවෙන්නේ. ඊළඟට තුන්වෙනි වාක්‍ය බලමු. කොනෝ ඔකනේ ඕ අන්නසාන්නි නැත්තම් අන්නසාන් ඒ. කියන්නේ මේ මුදල් අන්නසාන්ට නැත්තම් අන්නසාන් වෙත කියන අදහස් තමයි මෙහින් කියවෙන්නේ. ඒතර ඔබට පැහැදිලිව ඇති මේව යම්කිසි දිශාවක් භාවිතා කිරීමට මේ නී කියන ව්‍යාකරණය භාවිතා කරනවා. එතකොට ඒ කියන ව්‍යාකරණයත් එකම තේරුම එකයි භාවිතා කිරීමේදී හොඳට මතක තියාගන්න මේ ව්‍යාකරණයත් හරිම විභාගයේදී වැදගත් වෙනවා. ඊළඟ ව්‍යාකරණය දේ තේරුම තමයි තුලදී, හිදී, මත, සමග, විසින්. විවිධ අර්ථකථන වෙනවා. මත් යම්කිසි තුලක් කියන අදහස් තමයි මේ දේ කියන ව්‍යාකරණය යොදාගන්න. මේකත් විභාගයේදී හරිම වැදගත්. බලමු භාවිතා කරන ආකාරය. යම්කිසි ස්ථානයක් සමග මේ දේ කියන ව්‍යාකරණය භාවිතා වෙනවා. අපි බලමු මේ දේ කියන ව්‍යාකරණයත් හරිම වැදගත් විභාගයේදී. ඉතින් බලමු සරලව කොහොමද වාක්‍යයේදී කොහොමද භාවිතා වෙන්නේ කියලා. පළවෙනි වාක්‍ය අස්තනෝ සියයිවා ටෝකියෝ දේ මිරුකොතෝගා දෙකිමස්. ඒ කියන්නේ හෙට තියෙන තරගය ටෝකියෝයේ දී බලන්නට පුළුවන් කියන අදහස තමයි මෙහින් කියවෙන්නේ. දෙවෙනි වාක්‍ය වතචිවා තේදී තබෙමස්. මම අතින් කනවා. තුන්වෙනි වාක්‍ය බලමු. එකිදේ තක්ෂිනි නොරිමස්. කියන්නේ දුම්රිය ස්ථානයේ කුලී රථයක් ගන්නවා. නැත්නම් දුම්රිය ස්ථානයෙන් කුලී රථයකට නගිනවා කියන අදහස තමයි එකිදේ තක්ෂිනි නොරිමස් කියන වාක්‍යයේ තේරුම. ඒතකොට ඔබට හොඳට පැහැදිලි ද කියන්නේ යම්කිසි දෙයක් තුලදී නැත්නම් හිදී මත සමග විසින් කියන අදහස් තමයි මෙහිදී කියවෙන්නේ. අස්තනෝෂියයිවා ටෝකියෝ දේ මිරුකොතෝගා දෙකිමස්. දේ ස්ථානයත් දේ කියන ව්‍යාකරණත් එකතු වෙලා වාක්‍ය නිර්මාණය වෙන. හොඳට මතක තියාගන්න මේ ව්‍යාකරණයත්. ඊළඟ ව්‍යාකරණය තමයි මෝ. තේරුම තමයි තවද, ද, මෙන්ම කියන අදහස. මෙහෙන් කියවෙන්නේ. මෙයත් විභාගයේදී හරිම වැදගත්. ඔබ මතක තබා ගන්න කොහොමද භාවිතා කරන්න කියලා. නාම පදයක් සමග මෝ කියන ව්‍යාකරණය යෙදෙනවා. ඒතකොට අපි බලමු ව්‍යාකරණය කොහොමද මේ ව්‍යාකරණය වාක්‍යවලදී දෙන්නේ කියලා. පළවෙනි වාක්‍ය තොමදාචිකා ඔංගකු සුකිනා හිතෝ දෙස්. වතසිමෝ සෝ දෙස්. මගේ මිතුරා සංගීතලෝලියෙක්. මමත් එහෙමයි කියලා තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. තොමදාචිකා ඔංගකු සුකිනා හිතෝ දෙස්. වතසිමෝ සෝ දෙස්. මමත් එහෙමයි. කියන්නේ මමද එහෙමයි කියන අදහස තමයි එහින් කියවෙන්නේ. දෙවෙනි වාක්‍යය බලමු. වතසිනු යේනි නිකෝගා සම්බිකි මෝ ඉමස්. කියන්නේ මගේ ගෙදර පූසන් 3 දෙනෙක්ම ඉන්නවා කියන අදහස් තමයි ඒ වාක්‍යයෙන් කියවෙන්නේ.
තුන්වෙනි වාක්‍යය බලමු. කිනෝවා ඉසොකොෂිකුතේ යසුමි චිකන්මෝ නකත්තා. ඊයේ කාර්යබහුල වූ අතර විවේක ගැනීමට වෙලාවක් නැති වුණා කියන අදහස තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. කිනෝවා ඉසොකොෂිකුතේ යසුමි චිකන්මෝ නකත්තා. විවේක ගන්නටත් අවස්ථාවක් වෙලාවක් තිබුණේ නැහැ කියන අදහස තමයි කියවෙන්නේ. එතකොට මේ ව්‍යාකරණයත් හරිම වැදගත් විභාගයට හොඳට මතක තබා ගන්න. අවසාන ව්‍යාකරණය වා. තේරුම තමයි එය වේ තුල ඉංග්‍රීසියෙන් කිව්වොත් it is in. හොඳට මතක තබා ගන්න. මෙයත් අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු ව්‍යාකරණයක්, ප්‍රධාන ව්‍යාකරණයක්. ඉතින් අපි බලමු කොහොමද භාවිතා කරන්න කියලා. අපි බලමු භාවිතා කරන ආකාරය කොහොමද කියලා. වාක්‍ය මාතෘකාව සමග වා කියන ව්‍යාකරණ එකතු කරලා ඊට පස්සේ වාක්‍යයේ ඉතුරු කොටස තමයි එකතු වෙන්නේ. ඒ ආකාරයෙන් තමයි එතකොට වාක්‍ය නිර්මාණය වෙන්නේ. බලමු පළවෙනි වාක්‍යය මොකක්ද කියලා. වතසිවා නිහොන්නෝ බුන්කගා සුකි දෙස්. මම ජපන් සංස්කෘතියට කැමතියි. ඊළඟ වාක්‍යය තමයි කිමුසන්වා නිහොන්ගෝගා ඔමකු හනසිමස්. කිමු මහත්මයා ජපන් භාෂාව හොඳට හසුරවනවා, හොඳට කතා කරනවා කියන අදහස තමයි වාක්‍යයෙන් කියවෙන්නේ. කොනෝ පසකොන්වා නිහොන්දේ යූමේ දෙස්. මෙම පරිගණකයේ ජපානයේ හරිම ප්‍රසිද්ධයි කියන අදහස් තමයි මේ වාක්‍යයෙන් කියවෙන්නේ. එතකොට අපට පැහැදිලි වෙනවා ඇති වාක්‍යයක මාතෘකාව විස්තර කරන ගමන් ඊළඟ වාක්‍ය සම්බන්ධ කිරීමට තමයි මේ වා කියන ව්‍යාකරණය යොදාගන්නේ. එතකොට යම්කිසි මාතෘකාවක් විස්තර කිරීමට තමයි ප්‍රධාන වශයෙන් මෙම වා කියන නිපාත පදය යොදා ගන්නවා. ඉතින් විභාගයේදී ප්‍රධාන වශයෙන් මෙම වා කියන ව්‍යාකරණය තාමත් වැදගත් වෙනවා මතක තබා ගැනීම. එසේනම් යාළුවනේ ඔබ හොඳට මතක තබා ගන්න මෙම ව්‍යාකරණ පාඩම් මාලාව. ඔබ මෙහි තේරුමත් ප්‍රධාන වශයෙන් මෙහි භාවිතා කරන ආකාරයත් පුරුදු පුහුණු වුණොත් විභාගයට හරිම ලේසි පහසුයි. නිතර මෙම ව්‍යාකරණ භාවිතා කරලා වාක්‍ය කුණා ගන්න පුරුදු වෙන්න. ඒවා භාවිතා කරලා කතා කරන්න පුරුදු වෙන්න. එතකොට ඔබට ඉබේම මෙය හසුරා ගැනීමට හැකි වෙනවා. ඉතින් යාළුවනේ අවසාන වශයෙන් ඔබ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. මොකද අලුත් වීඩියෝ කාපු සැනින් ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙනවා.